චිකන් රසට බිත්තර කරියක් හදමුද? අද මං ඔයාලට කියලා දෙනවා මස් වගේම රසට බිත්තර කරියක් හදාගන්නේ කොහොමද කියලා. MS කිචන් එකට ඔයාලා හැමෝම ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. සබ්ස්ක්‍රයිබ් කරලම වීඩියෝ එක බලන්න එකතු වෙන්න. ඕන කරන දේවල් ටික දාලා තියෙන්නේ. බිත්තර ටික මුලින්ම තැම්බෙන්න තියාගමු. බිත්තර 6ක් මං අරන් තියෙනවා. දැන් අපි යමු ටෙම්පරාදු කරගන්න. ලිපේ තියාගන්න භාජනයට පොල් තෙල් දාලා තෙල් එකට දාගන්න කොටාගත්ත ඉගුඩු සුදු ලුණු. රතු ලුණු, අමු මිරිස්, කරපිංචා, කුරුදු කෑල්ලක්, ගොරක කෑල්ලක් දාගන්න. කහ කුඩු වලින් තේ හැදි කාලක් විතර, ගම්මිරිස් කුඩු තේ හැදි භාගයක්, ලුණු කුඩු යාගේ රස අනුව දාගන්න අමු 3-5 තේ හැදි භාගයක්, මිරිස් කුඩු තේ හැදි 1/2ක් විතර දාගන්න. හොද්දට කලවම් කරගන්න. වතුර එකතු කරගමු. හොද්ද ටිකක් නටනකම් වහලා තියාගන්න. බිත්තරේ කපා ගමු. බිත්තරේ දෙකට මැද්දෙන් වෙන වෙන්න කපා ගන්න එපා. ටිකක් කැපුම් ටිකක් දාගන්න. හොද්දට 3-5ෙම යන්න. හරි, දැන් අපිට පුළුවන් බිත්තර ටික දාගන්න. ආයෙ පාරක් ටික වෙලාවක් වහලා තියාගන්න. ඔන්න දැන් අන්තිමටම අපිට එකතු කරගන්න තියෙනවා බෙදපු 3-5. බෙදපු 3-5 තේ හැන්දක් දාගන්න. ඔන්න මේ විදිහට තමයි චිකන් රසට බිත්තර කරියක් හදාගන්නේ. හරිම ලේසි, ඒ වගේම මාරම රසයි. ඔයා හදලා බලන්න, සැරට රසට තියෙනවා. බත් කන්න විතරක් නෙමේ, පාන් රොටි ඉදියාප කන්නත් මේක මරු. ලේසියෙන් රසට යන්න කැමති නම් channel එක subscribe කරලා දිගටම මාත් එක්ක එකතු වෙලා ඉන්න. ගිහිල්ලා එන්න.